Crop Clinic. කිව්කම්බ වගාවේ බහුලව දකින්න පුළුවන් වගේම කිව්කම්බ වගාවට වැඩිපුරම හානියක් කරන්න පුළුවන් රෝගය තමයි යටිපුස් රෝගය. එහෙමත් නැත්නම් ඩවුනි මිල්ඩිව්. යටිපුස් කියන්නේ දිලීර රෝගයක්. මේ රෝගකාරකයා වෙන්නේ සීඩෝපෙරනොස්පෝරා කියුබෙන්සිස්. කුකපිටේසි කුලටත් භෝගවලින් පිපිඤ්ඤා, කරවිල, වැටකුළු යන භෝගවලට යටිපුස් නිසා වන හානිය ඉතා ඉහළයි. පින්න හා වර්ෂාව ඇති කාලයේදී හානිය වැඩිපුර දකින්න පුළුවන්. ආරක්ෂිත ගෘහයක නම් ගෘහය තුළ ආර්ද්‍රතාවය වැඩි වන විට යටිපුස් රෝගය ඉක්මනින් වර්ධනය වෙනවා. ආර්ද්‍රතාවය වැඩි කියන්නේ අවට පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කියන එක. පින්න හා වර්ෂා කාලයේදී කොහොමත් පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි. අපිට ඒක ස්වභාවිකව පාලනය කරන්න අමාරුයි. හැබැයි ආරක්ෂිත ගෘහයක් තුළ ආර්ද්‍රතාවය වැඩි වෙන්නේ අපේම ක්‍රියාකාරකම් නිසා. අපි භෝගයට ජල සම්පාදනයේදී වගා බඳුනෙන් පිටතට යන විදිහට වැඩිපුර ජලය දානවා නම් ආරක්ෂිත ගෘහය තුළ බිම ජලය වැඩි වෙලාවක් එකතු වෙලා තියෙනවා නම් ආර්ද්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ටනල් එක උෂ්ණත්ව පාලනයට ෆොගස් මිස්ටර්ස් සවි කරලා තියෙන්න පුළුවන්. ඒවා වැඩි වෙලාවක් ඔන්න එකේ තියෙනවා නම් ටනල් එක ඇතුලේ ආර්ද්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. යටිපුස් රෝගයේ ආරම්භයම අපිට අඳුනගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් නම් රෝගය පාලනය ඉතාමත් පහසුයි. අපි එහෙනම් බලමු යටිපුස් රෝගය හඳුනගන්නේ කොහොමද කියලා. හානිය මුලින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ පරිණත පත්‍රවල. ඒ කියන්නේ කියුකම්බ ශාකයේ යටකොළවල. යටකොළ වලින් ආරම්භ වෙලා තමයි ඉහළ පත්‍රවලට, ලපටි පත්‍රවලට පැතිරෙන්නේ. මේ වැඩුණු කොළවල උඩ පැත්තේ කුඩා ලා කහ පාට පැල්ලම් තමයි මුලින්ම දකින්න පුළුවන්. පස්සේ ඒවා ඉක්මනින් මේ වගේ කෝණාකාර කහ පාට පැල්ලම් බවට පත් වෙනවා. කොළේ යටිපැත්ත පරීක්ෂා කරලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් පැල්ලම් ඇති ස්ථානවල දම් අලු පාටට හුරු දිලීර වර්ධනය වෙලා තියෙනවා. එක දවසක් ගියාම මේ පැල්ලම් දුඹුරු පාට වෙලා වියලිලා යනවා. යටිපුස් නිසා දින කිහිපයක් ඇතුළත වගාව සම්පූර්ණයෙන් උනත් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ තමයි රෝගේ හැදෙන්න කලින් දිලීර වර්ධනය වළක්වා ගැනීමට කටයුතු කරන එක. මම මුලින් කිව්වා වගේ යටිපුස් රෝගයේ වර්ධනයට හේතු වෙන ප්‍රධාන කාරණය තමයි ටනල් එක වැඩි ආර්ද්‍රතාවයකින් නිතරම තියෙන එක. ඒ නිසා ඒවා මගහරව ගන්න අවශ්‍ය පියවර ගන්න ඕනි. ටනල් එකට හොඳින් හිරු එළිය වැටෙන්නේ නැත්නම් හොඳින් හිරු එළිය වැටෙන ලෙස සකස් කරගන්න. අවට ගස් වැවිලා තිබ්බොත් දවසේ වැඩි වෙලාවක් ටනල් එකට හෙවණ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. නිවැරදි පරිසරයෙන් වගාව පිහිටුව ගන්න. වර්ග අඩි 1000ක ටනල් එකක් නම් පැල 240ක් 300ක් වගේ තමයි නිර්දේශිත පැල ප්‍රමාණය වෙන්නේ. පැල ප්‍රමාණය වැඩි වෙනකොට ශාක වර්ධනයේදී යටකොටවලට හොඳට හිරු එළිය වැටෙන්නේ නැහැ. එතකොට බිම් මට්ටමේ තෙතමනේ වැඩි වෙලා රෝගකාරකයන් වර්ධනයට සුදුසු පරිසරය හැදෙනවා වගේම අස්වැන්න අඩු වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම ජල සම්පාදනයේදී පත්‍ර තෙමෙන විදිහට වතුර දාන්න එපා. ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකක් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. නිර්දේශිත ප්‍රමාණයට පැලවලට පොහොර ලබා දෙන්න. අනවශ්‍ය පොහොර ලබා දීමේදී ශාකවල මාංශල බව වැඩි වෙන නිසා රෝගවලට පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව වැඩි වෙනවා. අවට වල් පැලවල රෝගකාරක තියෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම ටනල් එක ඇතුළත වගේම එළියත් පිරිසිදු තියාගන්න. යටිපුස් ඉක්මනින් පැතිරෙන රෝගයක් නිසා රෝගයේ රෝග ලක්ෂණ දැක්ක ගමන් පරිසර සාධක පදනම් කරගෙන නිර්දේශිත දිලීරනාශක යොදන්න. රසායනික ප්‍රතිකාරක වලට යන්න කලින් හානි වූ පත්‍ර තියෙනවා නම් කඩලා අයින් කරන්න. කඩන පත්‍ර බිමට දාන්න එපා. බෑග් එකකට එකතු කරලා එළිය තැනකදී ගිනි තියන්න. එහෙමත් නැත්නම් වල දාන්න. නිර්දේශිත දිලීරනාශක ලෙස අපිට මේ දිලීරනාශක භාවිතා කරන්න පුළුවන්. මේ දිලීරනාශක වලින් රෝගය පාලනය වෙන්නේ නැත්නම් ඇසොක්සිස්ට්‍රොබීන් ප්ලස් ටෙබියොකොනසෝල් දිලීරනාශකය භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේකෙදී ගැටලුවක් එනවා. මේ දිලීරනාශකය ස්ප්‍රේ කරාට පස්සේ කියුකම්බ ශාකය ටිකක් ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ වර්ධනය ටිකක් අඩාල වෙන්න පුළුවන් ටික කාලයකට. යටිපුස් කියුකම්බ වගාවේ අස්වැන්න අඩුවීමට විශාල හානියක් කරන්න පුළුවන් රෝගයක්. ඒ නිසා නිවැරදිව හඳුනගෙන සුදුසු පාලන ක්‍රම ඒ අවස්ථාවේම ක්‍රියාත්මක කරන්න.
ඔබට මෙම තොරතුරු ප්‍රයෝජනවත් වුණා නම් අනෙක් අයටත් බලන්න ෂෙයා කරන්න, අපගේ channel එක subscribe කරන්න, වීඩියෝවට like කරන්න, ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. සාර්ථක වගාවකට සුබ පතනවා.